ආයුෂ බොහෝ වේවා කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා ආරච්චි YouTube channel එකට. ඔයා තාමත් සිංගල් කෙනෙක් නම් මං අද ඔයාට කියන්න යන්නේ ඔයා තාමත් සිංගල් වෙලා ඉන්න හේතු ගැන. පළවෙනි එක, හුරතල් වෙන්න බෑ hina යනවා නම් ඔයා තාමත් සිංගල් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා ඒක හදාගන්න. දෙවෙනි එක, ආදර වචන කියන්න බෑ hina යනවා නම් ඔයා තාමත් සිංගල් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා සීරියස් මෝඩ් එකේ ඉඳලා ආදරය කරන්න පුරුදු වෙන්න. තුන්වෙනි එක, නිකන් හරි බැනුම් ඇහුවොත් ආගිව් කරන්නමයි යන්න හිතෙන්නේ. වනින්නමයි හිතෙන්නේ. ආදරය කරද්දි ටිකක් බැනුම් අහන්නත් පුරුදු වෙන්න වෙනවා. තරහ වුණාම යාළු කරගන්න තේරෙන්නේ නැති එක තමයි ඊළඟ එක. පොඩ්ඩක් බටර් පාරක් ගාලා යාළු කරගන්න පුරුදු වෙන්න. ඊළඟ එක, රොමෑන්ස් කියන්නේ මොකක්ද කියලාවත් ඔයා දන්නේ නැහැ. ඒක නම් ඔයාට හදාගන්නම වෙනවා. හොඳ රොමැන්ටික් ෆිල්ම් ටිකක් බැලුවා නම් ඒ වගේ තියෙනවා කොහොමද ආදරය කරන්න කියලා. ඊළඟ එක, ඔයා කතා කරොත් ගහගන්න වගේ කතා කරන්නේ. අපි හැමෝම කැමතිනේ ආදරෙන් කියන දේවල් අහන්න, ආදරෙන් කරන දේවල් විඳගන්න. ඒ නිසා ඔයාට වෙනවා එයාත් එක්ක ගොඩක් ආදරෙන් කතා කරන්න. ඊළඟ එක තමයි එයා මොන හරි රස කරලා ලොකු විස්තරයක් කියනකන් ඉඳලා අන්තිමට ඈ කියලා අහන එක. විශේෂයෙන් ඔයා කොල්ලෙක් නම් ඔයාට නිතරම සිද්ධ වෙනවා ඒ වගේ දේවල් අහන් ඉන්න. ඔයාගේ කෙල්ල හරි ඔයා try කරන කෙනා හරි කොච්චර වැරදි වුණත් ඔයා හරි, ඔයා තමයි හොඳම කෙනා කියලා එයාට කියන්න. එයා කියන දේවල් ඕනකමින් අහන් ඉන්නවා වගේ එයාට පෙන්වන්න. නැත්තම් ඔයාට සදාකාලිකම තනිකඩව තමයි ඉන්න වෙන්නේමයි පුතේ. ඔයා තාමත් මේ වීඩියෝ එක බලනවා නම් වීඩියෝ එක ඔයාගේ අනිත් සිංගල් යාළුවන්ටත් බලන්න පුළුවන් වෙන්න වීඩියෝ එකට like එකක් දාන්න. තමන්ගේ හිතේ ඉන්න ක්‍රෂ් එක ළඟට ගිහින් වෙන මිනිස්සුන්ගේ, වෙන කොල්ලන්ගේ, වෙන කෙල්ලන්ගේ හොඳ කියනවා නම් ඔයා තාමත් සිංගල්. අපි කවුරුත් කැමති නෑ තමන් ආදරය කරන කෙනා තමන්ට වඩා අනිත් අය හොඳයි කියලා කියනවට. ඔයාට වෙන කෙනෙක්ගේ හොඳ කියන්න ඕන නම් මුලින් ඔයා ආදරය කරන කෙනාගේ හොඳ කියලා ඔයා තරම් අනිත් කෙනා හොඳ නෑ කියලා එයාට ඒත්තු ගන්නන්න පුරුදු වෙන්න. එහෙම කරේ නැත්නම් ඔයාට වෙන්නේ සදාකාලික තනිකඩව ඉන්න. ඔයා සිංගල් ඉන්න තවත් හේතුවක් තමයි ඔයාට නිතරම හිතෙනවා එයා කියන්නේ බොරු කියලා. ඔයාට එයාව ඇත්තටම ඕන නම් ඔයාට වෙනවා එයා විශ්වාස කරන්න. විශ්වාස කරලා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මේ එකක්වත් ඔයා ළඟ නැතුවත් ඔයා තාමත් තනිකඩයි නම් ඒක මට කියන්න බෑවා. ඒක ඔබ හිතාගනි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවනේ ඔයාගේ සිංගල් යාළුවටත් මේ වීඩියෝ එක යවලා එයාටත් කියන්න මේ අඩුපාඩු ටික හදාගන්න කියලා. අපි ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බාගෙට කාපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. ගිහිල්ලා එන්න.